ඔයාගේ ලග්නය මීන නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලන්න. මොකද සිකුරු දැන් කන්‍යා රාශියට මාරු වෙනවා. මේ මාරුවත් එක්ක ඔයාගේ විවාහය, ආදර සම්බන්ධතා, ව්‍යාපාරික හවුල්කාරීත්වය සහ අනිත් අය එක්ක ගොඩනගන සම්බන්ධතා ගැන වැදගත් වෙනස්කම් දෙනෙන්න පුරුවන්. හැබැයි මේ වෙනස්කම් හොඳද, අභියෝගාත්මකද කියන එක තීරණය වෙන්නේ ඔයා ඒවාට මුහුණ දෙන විදිහත් එක්ක. ඔයා මේ දවස්වල කෙනෙක් එක්ක තිබුණු සම්බන්ධතාවයක් ගැන ගැඹුරින් හිතනවද? නැත්නම් අලුත් හවුල්කාරීත්වයක්, ව්‍යාපාරික එකඟතාවයක්, එහිමත් නැත්නම් විවාහය ගැන වැදගත් තීරණයක් ගන්න ලෑස්ති වෙනවද? එහෙමනම් මේ සිකුරු මාරුව ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මේ කාලේ සමහර සම්බන්ධතා තවත් ශක්තිමත් වෙන්න පුරුවන්. ඒ වගේම සමහර සම්බන්ධතා ගැන අලුත් විදිහකට හිතන්නත් සිද්ධ වෙන්න පුරුවන්. ඉතින් මීන ලග්නයක් විදිහට ඔයාට මේ සිකුරු මාරුවෙන් ඇත්තටම මොන වගේ බලපෑමක් ලැබෙන්න පුරුවන්ද කියලා අද අපි එකින් එක බලමු. ඉතින් මීන ලග්නයක් විදිහට ඔයාට මේ සිකුරු මාරුවේ බලපෑම කොහොමද කියලා දැන් එකින් එක බලමු. මුලින්ම වැදගත් දෙයක් තේරුම් ගන්න ඕන. මේ වීඩියෝ එකේ විග්‍රහය කරන්නේ වෛදික ජ්‍යොතිෂය පදනම් කරගෙන. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය සහ ඵලදීපිකාව වගේ සම්භාව්‍ය ග්‍රන්ථවල සඳහන් මූල ධර්මානුව තමයි මේ කරුණු පැහැදිලි කරන්නේ. හැබැයි මේ කීන දේවල් බලන්නේ මීන ලග්නය පදනම් කරගෙන. ඒ නිසා ඔයාගේ චන්ද්‍ර රාශිය, දශා භුක්ති, නවාංශය වගේම මුළු ජන්ම කේන්දරය අනුව අවසාන ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුරුවන්. දැන් මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි මීන ලග්නයට සිකුරු කියන්නේ 3 වෙනි සහ 8 වෙනි භාවවල අධිපතියා. ඒ කියන්නේ උත්සාහය, sannivedanaya, සහෝදර සහෝදරියන්, හදිසි වෙනස්කම්, හවුල් සම්පත්, පරිේෂණ සහ ජීවිතයේ ගැඹුරු පරිවර්තනය වගේ අංශ ගණනාවක් සිකුරු නියෝජනය කරනවා. දැන් ඒ සිකුරු ඇවිත් තියෙන්නේ කන්‍යා රාශියට. එහෙමත් නැත්නම් ඔයාගේ 7 වෙනි භාවයට. වෛදික ජ්‍යොතිෂයේ 7 වෙනි භාවය කියන්නේ විවාහය, ආදර සම්බන්ධතා, ව්‍යාපාරික හවුල්කාරීත්වය, ගිවිසුම් සහ අනිත් අයට ගොඩනගන සම්බන්ධතා ගැන කියන ඊටා වැදගත් භාවයක්. ඒත් මෙතන තියෙන වැදගත්ම තාක්ෂණික කාරණාව තමයි සිකුරු කන්‍යා රාශියේ නීච වෙනවා. ඉතින් 3 වෙනි සහ 8 වෙනි භාවවල අධිපති සිකුරු නීච වෙලා 7 වෙනි භාවයට යන එකෙන් සම්බන්ධතා සහ හවුල්කාරීත්වයට ඇත්තටම මොන වගේ බලපෑමක් ඇති වෙයිද? අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න හොඳ කාලයක්ද? නැත්නම් තිබෙන සම්බන්ධතා තවත් හොඳින් තේරුම් ගන්න අවස්ථාවක්ද? ඒ වගේම ගොඩක් අය මුලින්ම නොදකින වැදගත් පණිවිඩයක් මේ ග්‍රහ මාරුව තුළ සැඟවිලා තියෙනවා. අන්න ඒ හැමදේම වෛදික ජ්‍යොතිෂයේ මූලධර්ම එක්ක සරලව පියවරෙන් පියවර බලමු. දැන් මුලින්ම අපි තේරුම් ගමු මේ සිකුරු මාරුව ඇත්තටම මීන ලග්නයට වැදගත් වෙන්නේ ඇයි කියලා. මීන ලග්නයට සිකුරු කියන්නේ 3 වෙනි සහ 8 වෙනි භාවවල අධිපතියා. ඒ කියන්නේ උත්සාහය, sannivedanaya, සහෝදර සහෝදරියන්, හදිසි වෙනස්කම්, හවුල් සම්පත්, පරිේෂණ සහ ජීවිතයේ ගැඹුරු පරිවර්තනය වගේ අංශ ගණනාවක් සිකුරු නියෝජනය කරනවා. දැන් මේ සිකුරු ඇවිත් තියෙන්නේ කන්‍යා රාශියට. ඒ කියන්නේ ඔයාගේ 7 වෙනි භාවයට. වෛදික ජ්‍යොතිෂයේ 7 වෙනි භාවය කියන්නේ විවාහය, ආදර සම්බන්ධතා, ව්‍යාපාරික හවුල්කාරීත්වය, ගිවිසුම් සහ අනිත් අයට ගොඩනගන සම්බන්ධතා ගැන කියන ඊටා වැදගත් භාවයක්. හැබැයි මේ තියෙන වැදගත්ම තාක්ෂණික කාරණාව තමයි සිකුරු කන්‍යා රාශියේ නීච වෙනවා. ගොඩක් අය මේක අහලා එහෙනම් සම්බන්ධතාවලට අනිවාර්යින්ම ප්‍රශ්න එයිද කියලා හිතනවා. නමුත් බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය සහ ඵලදීපිකාව අපිට පැහැදිලි කරන්නේ නීච වූ ග්‍රහයෙක්ගේ ප්‍රතිඵල තීරණය වෙන්නේ එයාගේ අධිපතිත්වය, වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් සහ මුළු ජන්ම කේන්ද්‍රයම අනුව බවයි. ඒ නිසා මේ මාරුව එකම විදිහට හැමෝටම ක්‍රියා කරන්නේ නැහැ. මේ කාලේ ඔයාට අලුත් හවුල්කාරීත්වයක් ගැන හිතන්න, තිබෙන සම්බන්ධතාවයක් තවත් ගැඹුරින් තේරුම් ගන්න, නැත්නම් කෙනෙක් එක්ක විවෘතව කතා කරන්න අවස්ථාව ලැබෙන්න පුරුවන්. සමහර වෙලාවට කෙනෙක් වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා එකිනෙකා කේරුම් ගැනීම තමයි ලොකුම විසඳුම වෙන්නේ. තවත් වැදගත් දෙයක් තමයි 8 වෙනි භාවයේ අධිපති සිකුරු 7 වෙනි භාවයට යන නිසා සමහර සම්බන්ධතා මේ කාලේ පරිවර්තනයකට ලක් වෙන්න පුරුවන්. ඒ පරිවර්තනය හැම වෙලාවෙම නරක දෙයක් නෙවෙයි. සමහර වෙලාවට වැරදි අවබෝධයක් ඉවත් වෙලා සම්බන්ධතාවයක් තවත් ශක්තිමත් වෙන්නත් පුරුවන්. ඔයාටත් මේ දවස්වල සම්බන්ධතාවයක්, විවාහයක් හෝ ව්‍යාපාරික හවුල්කාරීත්වයක් ගැන වෙනස් අත්දැකීමක් තියෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. හැබැයි මෙතනින් පස්සේ තමයි වැදගත්ම කොටස. මේ සිකුරු මාරුව විවාහයට, ආදරයට, ව්‍යාපාරික හවුල්කාරීත්වයට, මුදල් සම්බන්ධ තීරණවලට සහ ඉදිරි මාස කිහිපයේ සම්බන්ධතාවලට මොන වගේ බලපෑමක් ගෙනවද? ඒ අතරින් මීන ලග්නයක් විදිහට ඔයා වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන කාරණා මොනවද? අන්න ඒ ගැන අපි දැන් එකින් එක ගැඹුරින් බලමු. දැන් මේ ග්‍රහ මාරුවෙන් මීන ලග්නයක් විදිහට ඔයාට ලැබෙන්න පුරුවන් ප්‍රතිඵල ගැන බලමු. සිකුරු දැන් ගමන් කරන්නේ ඔයාගේ 7 වෙනි භාවයේ. ඒ නිසා විවාහය, ආදර සම්බන්ධතා, ව්‍යාපාරික හවුල්කාරීත්වය සහ අනිත් අය එක්ක ගොඩනගන සම්බන්ධතා ගැන වැඩිපුර අවධානය යොමු වෙන්න පුරුවන්. සමහර අයට අලුත් හඳුනා ගැනීමක්, වැදගත් හවුල්කාරීත්වයක් හෝ සම්බන්ධතාවයක් ඊළඟ මට්ටමට ගෙනියන්න අවස්ථාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.
3වෙනි සහ 8වෙනි භාවවල අධිපති සිකුරු මේ ස්ථානයේ ගමන් කරන නිසා සම්බන්ධතාවලදී විවෘත කතාබහ සහ එකිනෙකා තේරුම් ගැනීම ගොඩක් වැදගත් වෙනවා. සමහර වෙලාවට තිබුණු නොතේරුම්කමක් निराකරණය කරගන්නත් අලුත් එකගත්තාවයකට එන්නත් මේ කාලයේ අවස්ථාව ලැබෙන්න පුළුවන්. හැබැයි ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. විශේෂයෙන් ව්‍යාපාරික ගිවිසුම් හෝ හවුල් වැඩවලදී හැම කරුණක්ම හොඳින් සොයා බලා ඉදිරියට යන එක වඩා සුදුසුයි. සම්බන්ධතාවයක් ශක්තිමත් වෙන්නේ විශ්වාසය සහ අවංක කතාබහ මත කියන එකත් මතක තියාගන්න. පළදීපිකාවේ සඳහන් වන මූලධර්ම අනුව 7 වෙනි භාවය ශක්තිමත් වෙන්නේ සහයෝගයෙන් සහ සමබරතාවයෙන්. ඒ නිසා මේ කාලයේ මගේ මතය විතරක් නෙවෙයි අනිත් කෙනාගේ අදහසටත් ඉඩ දෙන එක ඔයාට හොඳ ප්‍රතිඵල ගෙනෙන්න පුළුවන්. ඔයාටත් මේ දවස්වල ආදර සම්බන්ධතාවයක්, විවාහයක් හෝ ව්‍යාපාරික හවුල්කාරීත්වයක් ගැන වෙනසක් දැනෙනව නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් මේ හැමදේම එකට ගත්තම මේ සිකුරු මාරුවෙන් මීන ලග්නයක් විදිහට ඔයා වැඩිපුරම ප්‍රයෝජනෙට ගන්න ඕන අවස්ථා සහ අවධානයෙන් ඉන්න ඕන කරුණු මොනවද කියලා දැන් අපි කෙටියෙන් සාරාංශ කරලා බලමු. ඉතින් මීන ලග්නයක් විදිහට මේ සිකුරු මාරුව ගැන දැනගන්න ඕන ප්‍රධාන කරුණු තමයි අපි අද කතා කළේ. මතක තියාගන්න මේ ප්‍රතිඵල ලග්නය පදනම් කරගෙන කරන සාමාන්‍ය විග්‍රහයක්. ඔයාගේ ජන්ම කේන්දරයේ තියෙන ග්‍රහ පිහිටීම්, දශා භුක්ති සහ අනෙකුත් යෝගානුව මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඔයාගේ අත්දැකීම බෙදා ගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාගේ හැම කමෙන්ට් එකක්ම කියවන්න උත්සාහ කරනවා. පුළුවන් හැම වෙලාවකම ඔයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් උත්සාහ කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා වෛදික ජ්‍යොතිෂය ගැන මේ වගේ විග්‍රහයන් දිගටම බලන්න channel එක subscribe කරලා bell එකත් on කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. ජය වේවා.